Hi everyone, welcome to the very first episode of චතුවඩි කෝඩ් channel එකට හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද අපේ පළවෙනි වීඩියෝ එක විදියට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සමාජ මාධ්‍යයට. එහෙම නැත්නම් social media වලට අපි addict වෙන්න බැහැ වෙන්න හේතු මොනවද කියන එක. ඔයාලා ගොඩක් අය TikTok, Instagram, Facebook වගේ social media platforms වල හැමදාම යම්කිසි කාලයක් ගත කරනවා නේද? ඒකට හේතුව අපි මේ platforms වලට ආසාවෙන් යන එක. විනාඩි 5ක් ඉන්නවා කියලා හිතාගෙන ගියත් දන්නේම නැතුව පැයක් දෙකක් වගේ කාලයක් ගිහිල්ලා. මේකත් එක්තරා ආකාරයක අබ්බැහිවීමක්. මේ social media platforms තාක්ෂණය අතින් ඉතාමත් දියුණුයි. ඔයාලා මේ platforms වලට ගිහින් වැඩිපුර බලන, like කරන, comment කරන content මෙයාලා track කරගන්නවා. එහෙම ට්‍රැක් කරගෙන මෙයාලගේ ඇල්ගොරිදම් එකෙන් ඔයා කැමති මොන වගේ කන්ටෙන්ට් වලටද කියලා තීරණය කරනවා. ඊට පස්සේ ඔයා වැඩිපුර කැමති කන්ටෙන්ට් තමයි ඔයාට පෙන්වන්නේ. AI ඇල්ගොරිදම් එකකින් ඔයාගේ බිහේවියර් එක පදනම් කරගෙන තමයි මෙහෙම කන්ටෙන්ට් ඔයාට වැඩිපුර පෙන්වන්නේ. මේ විදිහට වීඩියෝ එකක් හෝ පෝස්ට් එකක් ඔයා බලලා ඉවර වෙද්දිම ඊළඟට පෙන්වන්නෙත් ඔයා කැමති විදිහේ කන්ටෙන්ට් එකක්. ඒ කන්ටෙන්ට් එක බලලා ඉවර වෙලා ඔයා ස්ක්‍රෝල් කරද්දී ආයිත් පෙන්වන්නේ ඔයා කැමති විදිහේ කන්ටෙන්ට් එකක්. මේ විදිහට තමයි සෝෂල් මීඩියා වලින් ස්ක්‍රෝල් ට්‍රැප් එකක් දාලා ඔයාගේ ප්ලැට්ෆෝම් එකට ඇබ්බැහි කරලා තියාගන්නේ. ස්ක්‍රෝල් ට්‍රැප් එකක් කියලා කියන්නේ ඔයා ස්ක්‍රෝල් කර කර ෆීඩ් එකේ පහළට යනවා. ඔයාට කාලය ගත වෙන එක තේරෙන්නේවත් නැහැ. මේ විදිහට ඔයාව සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකට ඒගොල්ලන්ගේ ඇල්ගොරිදම් එක විසින් ඇබ්බැහි කරලා තියාගන්නවා. මේ මොලෙන් කොහොමද අපි මේ ප්ලැට්ෆෝම්ස් වලට එහෙමත් නැත්නම් මේ ඇල්ගොරිදම් වලට ඇබ්බැහි වෙන්නේ? අපේ මොලේ තියෙනවා ඩෝපමින් කියලා හෝමෝන් එකක්. අපි සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකකට අපි ආස දෙයක් බලනකොට මේ ඩෝපමීන් කියන හෝමෝන් එක රිලීස් වෙනවා. ඩෝපමීන් කියන්නේ හැපි කෙමිකල් එකක්. ඒ කියන්නේ ඩෝපමීන් රිලීස් වෙනකොට අපිට සතුට කියන දේ දැනෙනවා. වීඩියෝ ගේම් එකක් ප්ලේ කරද්දී අපි ආස කෑමක් අද්දී මේ වගේ වෙලාවට අපේ මොලෙන් රිලීස් වෙන්නෙත් ඒ ඩෝපමීන් කියන හෝමෝන් එකම තමයි. ඒ වගේම තමයි සෝෂල් මීඩියා වල අපි කැමති දේවල් බලද්දී මේ ඩෝපමීන් කියන හෝමෝන් එක රිලීස් වෙනවා. මෙහෙම හිතන්න, ඔයා කැමති වීඩියෝ එකක් බලද්දි ඩෝපමීන් පොඩ්ඩක් රිලීස් වෙනවා. ඊට පස්සේ තව වීඩියෝ එකක් බලද්දි ආයෙත් ඩෝපමීන් රිලීස් වෙනවා. මේක මේ විදියට ගිහින් ඇඩික්ටිව් ඉෆෙක්ට් එකක්. එහෙමත් නැත්නම් ඇබ්බැහි වීමක් අපේ මොළය විසින් ඇති කරගන්නවා. අපි මේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් වලට ඇබ්බැහි වෙන්න තවත් හේතුවක් තමයි FOMO. එහෙමත් නැත්නම් fear of missing out කියන එක. අපි හැමෝම දන්නවා, අපි හැමෝම පෝස්ට් කරනවා අපේ ජිම් ගෝල්ස්, එහෙමත් නැත්නම් සක්සස් ස්ටෝරීස්, වැකේෂන්ස්, අපි කෑම කන ඒවා ගොඩක් වෙලාවට ගොඩක් අය ඒ වගේ දේවල් පෝස්ට් කරන්න පුරුදු වෙලා ඉන්නවා. මේ විදිහට එක එක්කෙනා පෝස්ට් කරන එකත් එක්ක කම්පැරිසන් සින්ඩ්‍රෝම් එකක් ඇති වෙනවා. තව කෙනෙක් දෙයක් දැම්මහම අපි ඊට වඩා දෙයක් දාන්න ඕනේ වගේ දෙයක් අපේ මොළය විසින් හදා ගන්නවා. මෙන්න මේ හේතුව නිසාත් සෝෂල් මීඩියා වලට ඇබ්බැහි වෙන්න අපුරුදු වෙලා තියෙනවා. මේ සෝෂල් මීඩියා වලට ඇබ්බැහි වෙන එකෙන් අපේ මානසික සෞඛ්‍යයට ඇති වෙන බලපෑම මොන වගේද කියන එක ගැන තමයි දැන් කියන්න යන්නේ. ඇත්තටම මේකෙන් අපේ මානසික සෞඛ්‍යයට බලපෑමක් තියෙනවා. අපිට නිින්ද සම්බන්ධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අපිට යම්කිසි දෙයකට ફોකස් කරන එක සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අපේ මොටිවේෂන් එක යම් තාක් දුරකට අඩු වෙන්න පුළුවන්. අපි කම්පැරිසන් කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඒකත් එක්ක අපිට වඩා ගොඩාක් ඉහළ ඉන්න කට්ටිය දිහා බලලා අපි අපිව ඩිමෝටිවේට් කරගන්න තත්ත්වයට වැටෙන්න පුළුවන්. ඒක පුද්ගලයා අනුව වෙනස් වෙන්න පුළුවන්. යම්කිසි පුද්ගලයෝ Taman තව ටිකක් මොටිවේට් වෙනවා ඒ දේවල් දිහා බලලා, and සමහර පුද්ගලයෝ ඒ දේවල් දිහා බලලා ඩිමෝටිවේට් වෙන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ස්ට්‍රෙස් එක වැඩි වෙන්න පුළුවන්. අපිට තියෙන වැදගත් කාලය ගොඩාක් දුරට අහිමි වෙලා යන්න පුළුවන් මේ වගේ දේවල් හින්දා. මේ විදිහේ සෝෂල් මීඩියා වලට ඇඩික්ෂන් එකක් ඔයාටත් තියෙනවා නම් ඒක කන්ට්‍රෝල් කරගන්නේ කොහොමද? එහෙමත් නැත්නම් සෝෂල් මීඩියා ඇඩික්ෂන් එක ඕවර්කම් කරගන්නේ කොහොමද? මේකට ක්‍රම කීපයක් තියෙනවා. මේකෙන් ප්‍රධානම එකක් තමයි ඔයාගේ මේ සෝෂල් මීඩියා හැබිට් එක යම් තාක් දුරකට කන්ට්‍රෝල් කරගන්න එක. අපිට පුළුවන් මේ සෝෂල් මීඩියා පාවිච්චි කරන එකට බවුන්ඩරි එකක් සෙට් කරලා තියාගන්න. දවසට පැය භාගයක් හෝ පැයක කාලයක් පමණක් මේක පාවිච්චි කරනවා කියලා ටයිම් එකක් වෙනම වෙන් කරලා තියාගන්න. ඒ වගේම කෑම කන වෙලාවට, නිදාගන්න වෙලාවට සෝෂල් මීඩියා වල ගොඩක් වෙලා රැඳිලා ඉන්න එක අඩු කරන්න පුළුවන් නම් හෝ සම්පූර්ණයෙන්ම නවත්තලා දාන්න පුළුවන් නම් මේකත් ඔයාට ගොඩක් දුරට උදව් වෙනවා මේ සෝෂල් මීඩියා ඇඩික්ෂන් එකෙන් ගැලවෙන්න. තව ඔයාට පුළුවන් මේ සෝෂල් මීඩියා පාවිච්චි කරලා ඩෝපමීන් හෝමෝන් එක රිලීස් කරනවා වෙනුවට ඇත්ත ජීවිතේ ක්‍රියාකාරකම් වලින් මේ ඩෝපමීන් රිලීස් එක ඇති කරලා ඒ මගින් සතුට ලබා ගන්න.
උදාහරණයක් විදිහට පොත් කියවීම, ජිම් එකට යන්න පුළුවන්, නැත්තම් වෙනත් ඔයා කැමති හොබි එකක්, ක්‍රීඩාවක් කරන්න පුළුවන්. මේ දේවල් වලින් ඩෝපමීන් රිලීස් වෙන එක වෙනවා. ඒ මගින් ඔයාට පුළුවන් මේ සෝෂල් මීඩියා ඇඩික්ෂන් එකෙන් යම් තාක් දුරකට ගැලවෙන්න. මේ දේවල් මගින් ඇත්තටම ඔයාගේ මානසික සෞඛ්‍යයට මෙන්ම ජීවිතයට හරියාකාරව බැලන්ස් එකක් ලබාගෙන ඔයාගේ ජීවිතය ඉදිරියට යන්න, සාර්ථකත්වය කරා ගමන් කරන්න යම් තාක් දුරකට හෝ සහයෝගයක් ලබා ගන්න පුළුවන්. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, තවත් මේ වගේ වීඩියෝස් බලන්න අවශ්‍ය නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. ඉදිරියේදීත් මේ වගේ ඊටාම වැදගත් වීඩියෝ රසක් අරන් එන්න බලාපොරොත්තු වෙනවා.